විශේෂඥ වෛද්‍ය විද්‍යා කුමාර හේලි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මහජන සෞඛ්‍ය සේවා දෙක සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ අපේ ලේකම්තුමා මේ පැහැදිලි කර අපේ පෝෂණ මාසයේ ජූනි මාසයේ පෝෂණ මාසයේ තේමාව මොකක්ද කියන එක මම ඒක නැවතත් මතක් කරන්න කැමතියි. කෙටි ආහාර ගැන නැවත සිතමු. සෞඛ්‍ය සම්පන්න ස්වභාවික කෙටි ආහාර තෝරා ගන්න. එතකොට අපේ අනිත් විද්වත් මණ්ඩලයක් නිතර මේ ගැන තවදුරටත් විස්තර කරයි. නමුත් විශේෂ සඳහන් කරන්න කැමතියි මොකක්ද අපේ මේ පෝෂණ මාසයේ අරමුණ කියන එක. සෞඛ්‍යයට අහිතකර කෙටි ආහාර විතර භාවිතයේ අවදානම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, ඒ වගේම නිසි වේලාවට සමබල ප්‍රධාන ආහාර වේල් ගැනීම සඳහා ජනතාව බල ගැනීම, අවශ්‍ය විට ස්වභාවික හා පෝෂණදායී කෙටි ආහාර තෝරා ගැනීම සහ දේශීයව ලබා ගත හැකි ආහාර වලට ප්‍රමුඛතාවය ලබා දීම, මෙන්ම සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර ලබා දෙන හිතකර පරිසරයක් නිර්මාණය කිරීම. ඒ වගේම කෙටි ආහාර පිළිබඳ අහිතකර ආහාර එවැනි ආහාරවල වෙනද ප්‍රචාරක සීමා කිරීමයි තියෙන්නේ. ඒ ගැන වැඩිදුර විස්තර අපේ අධ්‍යක්ෂකතුමිය වගේම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් ඔබලාට දැනගන්න පුළුවන්. කෙටියෙන් කියනවා නම් අපි හැමෝම දන්නවා පෝෂණය කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවයක්. අපිට ඒක අයිතිවාසිකමක් විදියට උනත් නම් කරන්න පුළුවන්. අපි ලේකම්තුමා කිව්වා වගේ අපේ රටේ නොයෙකුත් සෞඛ්‍ය දර්ශක ගත්තොත් මාතෘහාලා සෞඛ්‍ය වෙන්න පුළුවන්, ප්‍රතිශක්තිකරණය වෙන්න පුළුවන්, වන රෝග නිවාරණය වගේ සියලුම අංශ ගැන ගත්තොත් අපි අපේ රට හා සමාන අනිත් ආදායම් ලබන රටවල් එක්ක ගත්තොත් අපි ලෝකේ ඉතා ඉහළ මට්ටමක ඉන්නවා. නමුත් අපේ පෝෂණය ගැන තියෙන දර්ශක ගත්තොත් අපිට ඒ ගැන ඉතර ආඩම්බර වෙන්න අමාරුයි. එතකොට ත්‍රිත්ව විෂමතාවයක් ගැන අපි ඉස්සෙල්ලා අහුවා. ඒ කියන්නේ මන්ද පෝෂණය, අධි පෝෂණය වගේම ශුද්ධ පෝෂක ඌනතා කියන තුන ගැනම අපි ලොකු අභියෝගයකට මුහුණ දීලා තියෙන්නේ. ඒවත් ඉතින් එතකොට ගත්තොත් පෝෂණය හා සම්බන්ධයි යහපත් ජීවන රටාව. ජීවන රටාව කියන්නේ විශේෂයෙන්ම පෝෂණය හා සම්බන්ධ යහපත් ආහාර පුරුදු කියන එක තමයි එතකොට අපි වැඩි දුරටත් ප්‍රවර්ධනය කරන්න ඕනේ. යහපත් ආහාර පුරුදු කියන එක ගැන තවදුරටත් හිතද්දී කෙටි ආහාර කියන්නේ අයහපත් ආහාර පුරුද්දක් විදිහට තමයි අපිට සඳහන් කරන්න ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලත් අහපු දත්ත දිහැ අපි ජීවන චක්‍රය නැත්නම් ලයිෆ් ස්ටේජස් විදියට හිතන්න පටන් ගන්නකොට හොඳ අවස්ථාවක්. අපිට මතක තියාගන්නත් ලේසි. උපතේ සිට වැඩිවියටපත් වෙනකොට කොහොමද මේ පෝෂණය ගැටලුවක් විදියට දකින්නේ කියන එක හිතන්න පුළුවන් වෙනවා. මොකද අපි හැමෝම ඉපදෙනවා නේද? තරුණ වියට යනවා, වැඩිහිටියෝ වෙනවා, වයසට යනවා. එතකොට ඒ විදියට අපේ හැමතිස්සෙම මේක ඇත්තට මම හිතන විදියක්, මම මතක තබා ගන්න විදියක් අපේ ජීවන චක්‍රයේ ලයිෆ් ස්ටේජස් ජීවන අවධිත් එක්ක හිතුවොත් ඕනම ප්‍රශ්නයක් අපිට ඉතා හොඳින් තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි හැමෝම දන්නවා පෞල් සෞඛ්‍ය කාර්යාංශය තමයි ඉතින් මාතෘකා ළමා සෞඛ්‍ය ගැන ප්‍රධාන වශයෙන්ම තාක්ෂණික දායකත්වය දෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ 2025 කියන්නේ ගිය අවුරුද්දේ දත්ත දිහා බැලුවොත් මුලින්ම පටන් ගන්න ගර්භණීභාවයෙන් එතකොට ගර්භණී මව්වරුන් ගත්තොත් මුල් මාස 3 ඉන්න ගර්භණී මව්වරුන් කාණ්ඩය ගත්තාම එයාගේ 13%ක්ම අඩු බර තත්ත්වය කියලා සොයාගෙන තියෙනවා. ඒ වගේම පළවෙනියටම අපි ගන්නවා ගර්භණීභාවයටපත් වුණාම අපි නේද මිඩ්වයිෆරි ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙනවා. එතකොට එහෙම පළවෙනි වතාවට රෙජිස්ටර් වෙච්ච මව්වරු ගත්තොත් එහෙම එයාගේ 14%ක්ම රක්තහීනතාවයෙන් පෙළෙනවා. ඒ තමයි ගර්භණී මව්වරු. ඊළඟට ළමුන් ගැන ලේකම්තුමත් කතා කරා අවුරුදු 5ට අඩු ළමුන් ඊළඟ අවස්ථාවේ ඉතා වැදගත් අවස්ථාවක්. ඒ අයගෙන් ගත්තොත් 10%ක් මිටි 8.6ක් පුරුෂයි ඊළඟට බර අඩු අය 16යි 16ක් ස්ථූල භාවය හෝ අධික බර. මම නැවතත් කියන්නම් මිටි බව 10%යි පුරුෂ බව
8.6යි අධිබර 16යි අධික ස්ථූලතාවය අන්තිම එක 0.5යි. එතකොට ඒ ගැන මම හිතන්නේ අධ්‍යක්ෂකතුමියගේ දත්ත වඩා නිවැරදි. ඒක ගැන ඔයගොල්ලෝ සඳහන් කරගන්න. ඊළඟට ඉන්නේ අපිට කියන්නේ ඊළඟට ඇඩොලසන්ට් සහ යූත් කියන අය ගත්තහම ඉතින් අපේ ඒ වයස් කාණ්ඩ අතර ජාතික මට්ටමේ සමීක්ෂණ කෙරෙනවා අඩුයි. නමුත් ග්ලෝබල් ස්කූල් බේස් සර්වේ කියලා එකක් කරනවා. ඒකේ අවුරුදු 13-14 පාසල් යන ළමුන් අතර කරපු සමීක්ෂණය එළි දැක්වුවා. සමහරට ඔයගොල්ලෝ ඒක ගැන දන්නවත් ඇති 2024 ඒකේ දත්ත අනුව ඒකේ විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් අපි ඒ සමීක්ෂණයේදී තමයි අපි සම්ප්‍රදායිකව බලන්නේ උත්සව බර BMI නේද? ඒකේදී අපි ආහාර පුරුදු ගැන අහනවා. මොකද අපි ක්ලිනික් එකේදී බලන්නේ එහෙම නැත්නම් පෙර පාසල්දීදී බලන්නේ මිටිද නේද කොටද උස්සාඩු මිටි බර අඩු හෝ ස්ථූලභාවය. දැන් මේ දරුවෝ ටිකක් තේරෙන අයනේ අවුරුදු 14-17 වගේ පාසල් යන ළමයි අතර සමීක්ෂණයේදී අහලා තියෙනවා ආහාර රටාව ගැන. ඒකෙදි 29ක් දිනපතා ලුණු සහ මේද අධික ආහාර භාවිතා කරනවා. 41ක් සීනි අධික ආහාර භාවිතා කරනවා කියනවා. වැඩිදුර විස්තර අධ්‍යක්ෂකතුමියගේ සාකච්ඡාවේදී ඔයගලන්ට සඳහන් කරගන්න පුළුවන්. ඊළඟට කරන සර්වේ එකක් තමයි ස්ටෙප් සර්වේ කියන එක. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝගාංශය මගින් කරනවා. ස්ටෙප් සර්වේ එකක් අවුරුදු 5කට වතාවක් වගේ තමයි ප්‍රායෝගිකව කෙරෙන්නේ.